Salna Anderson, CEO of Alderney College, Australia, and Dr. Shamala Jatunga, Center of Rehabilitation, and Sanjeeva, our Chief Physiotherapist, and Sandra is here in class. Dr. Sanjeev, And you. Yeah. I'm going to cut it. Yeah. I've never done this before. Say when. Yeah, please. You there? You right? Yeah. Anywhere? Yeah. There you go. Well done. Very good. And please come. අද අපිට ඉතාමත්ම සන්තෝෂ දවසක්. මොකද අද අපි මං හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට recovery and wellness center එකක් එහෙම නැත්නම් rehabilitation center එකක් අපේ Grand Care and Grand Leisure Care and Wellness Resort එකේ open කරා. ඉතින් මං හිතන්නේ මේක ප්‍රථම වතාවට තමයි මේ වගේ resort එකක මේ වගේ rehabilitation center එකක් විවෘත කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් අපි මේ හරහා බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රවේශයන්ට විශේෂ සේවාවන් රාශියක් ලබා දෙන්න. මොකද අද දවස වෙනකොට ලංකාවේ මෙවැනි රිසෝට් එකක් මෙවැනි පහසුකම් තියෙන්නේ අපේ මේ රිසෝට් එකේ විතරයි. මේ හරහා විශේෂයෙන්ම අද මේ අපේට ඇතුල් වෙන අයට රිසෝට් එකක එහෙම නැත්නම් හෝටල් එකක ඉන්න ගමන් ඒ අයට රීහැබිලිටේෂන් එහෙම නැත්නම් කියනවා නම් පුනරුත්ථාපනය වීම එහෙම නැත්නම් ඒක අපේ වෛද්‍ය කණ්ඩායමක් විශේෂඥ වෛද්‍යවරුන් යටතේ ඒ වගේම විශේෂඥ හෙදකාර්ය මණ්ඩලයක් ඒ වගේම ෆිසියෝതെරපිස්ට් සහ නවීන පහසුකම් යටතේ අපේ ආයතනය තුලදී ඒ පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන් දැකලා තියෙනවා වෙනත් රටවල් වල තියෙනවා මෙවැනි පහසුකම්, ඉතාමත්ම හොඳ පහසුකම්. ඒ නිසා ඒ රටවල් වල උදාහරණයක් විදිහට ගත්තොත් ස්ට්‍රෝක් එකක් හැදුනොත් එහෙම නැත්නම් ඇක්සිඩන්ට් එකකට පස්සේ ඒ අය පැරලයිස් වුණොත් ලයිෆ් ටයිම් එහෙම ඉන්න අවශ්‍ය නැහැ. ඒ අයට රිකවර් වෙන්න පුළුවන්. ඒ අය සම්පූර්ණ යථා තත්ත්වයටපත් වෙලා ජීවිතේ ඉතාමත් හොඳින් යනවා. නමුත් අපේ සමහර වෙලාවට එහෙම නැතුව අපේ ලංකාවේ ජීවිත කාලය පුරාවටම දුක් විඳින අය අපි දැකලා තියෙනවා. ඉතින් අපිට ඒ අයට අපේ සෙන්ටර් එක හරහා ආයිත් නව ජීවිතයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් hospital environment එක නැතුව ඒගොල්ලන්ට ගෙදර වගේ ගෙදරට වඩා හොඳට හොටෙල් එකක ඉඳගෙන ඒ පහසුකම් අපිට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යටතේ. මමත් වැඩිපුර පදිංචි ඕස්ට්‍රේලියාවේ. මම දැකලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ මෙවැනි පහසුකම් ඉතාමත්ම සාර්ථකව තියෙනවා. ඒ වගේම වෙනත් රටවල් වල ඉතාමත්ම හොඳ පහසුකම් අපි දැකලා තියෙනවා. ඉතින් මට හිතුණා එවැනි පහසුකම් අපිට ලංකාවේ ඇති කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ ලංකාවේ ජනතාවටත් මේක හොඳ අවස්ථාවක් අපිට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. විශේෂයෙන් හෝටල් ශාස්ත්‍රයේ රිසෝට් එකක මෙවැනි පහසුකම් මම හිතන්නේ අපේ විතරයි තියෙන්නේ. හොස්පිටල් එකක ඇත්තටම ඔබ හැම වෙලේම හොස්පිටල් එකේ ඉන්නකොට හිතෙන්නේ ඔබ රෝගියෙක් කියලා. නමුත් රෝගී අවස්ථාවෙන් පස්සේ ඒ කියන්නේ ඒගොල්ලන්ට තමන්ගේ රෝගයට ප්‍රතිකාර කරන් පස්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එහෙම නැත්නම් එහෙම රිකවර් වෙනකල් අපේ ආයතනයට බැඳිලා ඒ කියන්නේ ඇකියුට් අවස්ථාව පහ වුණාට පස්සේ රෝහලෙන් පස්සේ අපේ ආයතනය හරහා ඒ අයට පුළුවන් මේ සේවාවන් ලබා ගන්න. විශේෂයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ස්ට්‍රෝක් එකක් හැදුනොත් එහෙම නැත්නම් ICU එකේ හිටපු අයට සමහරලාට පැරලයිස් වෙලා තියෙන පුළුවන් එහෙම නැත්නම් වෙනත් රෝගී තත්වයකදී ඒ අයට
මේ අපේ ආයතනය හරහා මම හිතන්නේ රිකවර් වෙන්න හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ අපේ මම ඉස්සෙල්ලාම ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ මගේත් එක්ක ඉන්නවා මෙතන මගේ ටීම් එකේ අපේ මගේත් එක්ක මේ ටීම් එකේ ඉන්නවා Miss Alana Anderson. She is Chief Executive Officer of Alana K College, Australia. And our head of nurse, Ms. Sangaran. And Ms. Tanushka is our deputy manager. And Ms. Chatuni is the front office manager. ඒකත් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් ඒ අයට අපේ සෙන්ටර් එකට ඇවිල්ලා ප්‍රතිකාර අරගෙන ගෙදර යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා අපේ වෛද්‍යවරු, ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, ඒගොල්ලන් ෆිසියෝതെරපිස්ලා, විශේෂයෙන් අපේ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා රීහැබිලිටේෂන් සම්බන්ධ. ඒ අය ඇසස් කරලා මේ අයට අවශ්‍ය ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ට්‍රීට්මන්ට් ප්ලෑන් එකේදී ඒගොල්ලන් නිර්දේශ කරනවා වඩාත් හොඳ කොහොමද කියලා. ඒ වගේම තමයි පේෂන්ට් කැමති විදිහට ඒ ප්ලෑන් එක එයාට කන්ටිනියු කරන්න පුළුවන්. ඒ කියන්නේ ගෙදර ඉඳන් ඇවිල්ලා ට්‍රීට්මන්ට් අරන් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම ඒ රෝගී තත්ත්වය අනුව එයාට වඩාත් හොඳ දීර්ඝකාලීනව ප්‍රතිකාර ගන්න නම් මෙහි නැවතිලා ඒ ප්‍රතිකාර ගන්න පුළුවන්. සමහරවිට දවසක සතියේ දවසක් වෙන්න පුළුවන් ඒ ට්‍රීට්මන්ට් ගැනීම ප්‍රමාණවත් වෙන්නේ. සමහරවිට සති කිහිපයක් එක දිගට නැවතිලා ප්‍රතිකාර ගන්න පුළුවන්. සමහරට එයාට දීර්ඝකාලීනව මාස ගාණක් වුණත් ප්‍රතිකාර ගන්න වෙන්න පුළුවන්. අපිට දැනටමත් අපේ රිසෝට් එකේ නැවතිලා ඉන්නවා පේෂන්ට්ස්ලා. එහෙම නැත්නම් අපේ ඒ ඉන්න සමහර අය ඒ අයගේ දරුවෝ පිටරටවල ගොඩක් වෙලාවට අපේ ඉන්න අයගේ දරුවෝ පිටරට ඉන්න අය ඉන්නවා. ඉතින් ඒ අය මෙහි ඒ යාළුවගේ දෙමව්පියෝ නවත්තලා තියෙන්නේ මොකද අපි ගෙදරට වඩා හොඳට අපි බලා ගන්නවා. විශේෂයෙන් ඒ අයට ඉතාමත්ම හොඳ හොටෙල් එකක පහසුකම් අපේ තියෙනවා. ඒගොල්ලන්ට AC rooms, ඒ වගේම full board meals, කෑම බීම, අනිත් දේවල්, සාවත්තු සේවා සප්පායම්, ඒ සියලු දේවල් ලැබෙනවා. ඒ වගේම ඒගොල්ලන්ව අපි කනෙක්ට් කරලා තියෙනවා full time wifi පහසුකම් ඒවා දීලා තියෙනවා. එතකොට එයාලට දුවට පුතාට එහෙ ඉඳන් ඉන්න රටේ ඉඳන් ඒ අයට මෙයාලව බලන්න පුළුවන්, සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ආයතනයෙන් එයාලව දවස ගානේ අවශ්‍ය නම් ඒ අය කැමති නම් අපි දවස ගානේ ඒගොල්ලන්ට අප්ඩේට් එකක් යවනවා. අද අම්මා තාත්තා මේ විදිහයි කොහොමද ඉන්නේ කියලා. ඒ වගේම තමයි අපි මේ ප්‍රතිකාර වලට අමතරව අපේ ආයතනයෙන් තව රාශියක් සේවාවන් සපයනවා. ඇත්තටම as a part of the program ඒ අයව නිකම්ම බලා ගන්නව නෙවෙයි, අපේ daily routine එකක් තියෙනවා. ඒ අයට activities ගොඩක් අපි කරනවා. beach එකට එක්ක යනවා, ඇවිද්දෝනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ games activities කරනවා. ඒ වගේම horticulture තව වගා කරන ඒවට ඒ වගේ ඇක්ටිවිටීස් වලට අපි සම්බන්ධ කරනවා. ඒ වගේ ගොඩක් දේවල් කරනවා. මම හිතන්නේ ඒ සඳහා ඒ හරහා ඒගොල්ලන් රෝගියෙක් කියලා ඒගොල්ලන් හිතන්නේ නැහැ. ඒගොල්ලන් ඉතාමත්ම හොඳින් සතුටෙන් තවත් වැඩ කාර්යවල යෙදිලා ඒගොල්ලන්ගේ ඇක්ටිව්ලි ජීවත් වෙනවා මෙතන. අපි ඇත්තටම මේ ගොඩක් තියෙන අපේ ස්වීට් රූම්ස්. ඒ රූම් එකක් ගත්තොත් එහෙම ඒකේ ලිවිං රූම් එකක්, ඊට අමතරව තව බෙඩ්රූම් එකක්, කිචනෙට් එකක්, attached bathroom එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අපි ස්පෙෂල් එක ඩිසයින් කරලා තියෙන්නෙම ඒ වගේ පිටරට ඉඳන් හෝ නැත්නම් තමන්ගේ යාළුවෙක් හෝ නෑදෑයෙක් හෝ එයාට කැමති නම් එයාත් එක්ක ජීවත් වෙන්න ඉන්වයිට් කරන්න අපි ඒක එන්කරේජ් කරනවා. ඒ අයට එයාගේ නෑදෑයෝ ඒ වගේ අයව මේතෙන්ට ඇවිල්ලා මොකද එයා තනි වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒක හොඳ අවස්ථාවක්. එහෙම නැත්නම් දුවට පුතාට රටේ ඉඳන් ආපුවාම අම්මා තාත්තා එක්ක අපි හොටෙල් එකේම නවතින්න පුළුවන්. එයාගේ රූම් එකේම, එයාගේ යුනිට් එකේම. ඒ වගේම තමයි අපි තව සේවාවක් ලබා දීලා තිනවා. තවත් අපේ දෙමව්පියන්ට අපි දැක්ක දෙයක් තමයි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ තමන්ගේ ගේ දුර ඉඩකඩම් දාලා මෙතෙන්ට එන්න බයයි. එන්න දුකයි. මොකද ඒවත් බලා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි CCTV කැමරා ඒ අයට පුළුවන් ඒ ගෙදර හෝ එයාගේ ප්‍රොපර්ටි එකේ සවි කළා මෙතන TV එකේ අපේ Wi-Fi අනිත් පහසුකම් දීලා තිනවා. එයාට බලන් ඉන්න පුළුවන්. ගෙදර මොකද වෙන්නේ? වත්ත මොකද වෙන්නේ? කොහොමද කියලා. මෙහි ඉඳන් අපි අම්මව හෝ තාත්තව හෝ ඒ අයව බලා ගන්නවා. ඒක අපේ ඩියුටි එක විදිහට.
අපි මේ රික්‍රූට් කරගන්න වර්කර්ස්ලාව අපි ඇත්තටම ඒගොල්ලෝ ක්වොලිෆයිඩ් අය. එතකොට ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් අපිට එවන්න ඕනේ ඇප් එක හරහා. ඊට පස්සේ අපි ඒව ඇසෙස් කරලා ඉවැලුවේට් කරලා ඒගොල්ලන්ට ෆේස් ටු ෆේස් ඉන්ටර්විව් එකක් තියෙනවා. අපේ ඉන්නේ ඇත්තටම මේ අපේ ටීම් එකම මෙඩිකල් ප්‍රොෆෙෂනල්ස්ලා. එතකොට ඒගොල්ලෝ තමයි ඇසෙස් කරලා අපි ඒගොල්ලොන්ත් එක්ක කතා කරලා ඊට පස්සේ ඒ පූල් එක හදාගත්තට පස්සේ ඒගොල්ලන්ව අපි 2 weeks training කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඒ ටාස්ක් එක කරන්න they are well trained competent. හැබැයි අපි මේ සිස්ටම් එකට ඒගොල්ලන්ට ඒක සිස්ටම් එකට කොහොමද අපි යූස් කරන්නේ ඊට පස්සේ ඒ කියන්නේ ඒගොල්ලෝ කොහොමද අපි ගෙදරකට ගිහාම සමහර වෙලාවට අපි ඒ ක්ලයන්ට් කතා කරන්නේ කොහොමද ඒ වගේ ethics එතකොට communication soft skills ඒ වගේ training එකක් දෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දැන් ඒක ඇවිල්ලා ඒගොල්ලන්ට ෆස්ට් ටයිම් අපි රික්‍රූට් කරාම දෙන සෙෂන් එක ඒ වගේම අපි ටයිම් ටු ටයිම් ඒගොල්ලන්ගේ ස්කිල්ස් අප්ග්‍රේඩ් කරනවා. ඒවට අපි ඒගොල්ලන්ව ට්‍රේනින් වලට යොමු කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට පොයින්ට් සිස්ටම් එකක් හදලා ඊට පස්සේ ඒ අනුව ඒගොල්ලන්ගේ සැලරි ස්කේල් එකත් වැඩි කරනවා. ඊළඟට අපි දැන් කවුරු හරි ක්ලයන්ට් කෙනෙක් රෙජිස්ටර් කරගත්තම අපේ ටීම් එකෙන් විශේෂයෙන් අපි මුලින්ම මං හිතන්නේ මේක අපි ඉස්සලම ඇප් එක ප්‍රචලිත වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. කොළඹ ඊට පස්සේ තමයි අපි ඒක එහාට එක්ස්ටෙන්ඩ් කරන්නේ. ඉතින් ඒක අපි ඇප් එක රෙජිස්ටර් කරගත්තට පස්සේ ක්ලයන්ට් කෙනෙක්ව මේකේ විශේෂත්වයක් තමයි ඒක මම දන්නේ නැහැ එහෙම හැමතැනම තියෙනවද කියන එක. අපේ ඒ මෙඩිකල් ටීම් එක අපේ නර්ස් ඉන්චාර්ජ් අපි නර්ස් කෙනෙක්ව නම් යවන්නේ. අපි ඉස්සලම ගිහිලා ක්ලයන්ට්ව හම්බ වෙලා එතකොට මෙතුමිය තමයි ඒකේ ප්‍රධානත්වය ගන්නෙ. ගිහිල්ලා එතනට බලලා ඒ කියන්නේ අපේ ඒ টොප් ලෙවල් එකෙන්ම අපි යනවා. ගිහිල්ලා කතා කරලා රැපෝ එක බිල්ඩ් අප් කරගෙන මොකද ඒගොල්ලන්ට පළවෙනිම මම දකින්නේ මේ ඒජින් කියන ඒවල තියෙන ට්‍රස්ට් එක එන්න ඕනේ. ඒගොල්ලන්ට සිකියෝර්ඩ් කියලා දැනෙන්න ඕනේ. ඒගොල්ලන්ව තේරුම් ගත්තා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය තේරුම් ගත්තා කියලා දැනෙන්න ඕනේ. එතකොට ඒ ගිහිල්ලා බලලා ඊට පස්සේ අපි ටයිම් ටු ටයිම් ඒගොල්ලන්ව ඇසෙස් කරනවා. ඇසෙස්මන්ට් එකක් මොනිටර් කරනවා. අනිත් එක අපි ළඟ ඇත්තටම ක්ලයන්ට් වගේම වර්කටත් අපි සේෆ් එන්වයරන්මන්ට් එකක් හදනවා. දෙගොල්ලන්ම සේෆ් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හරියට ඒ කාර්ය කරගෙන යන්න පුළුවන්. අපේ වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එකකම අපේ Facebook page එක තියෙනවා. ඒකේ contact කරන්න ඕනේ කොහොමද කියලා ඒ numbers ඔක්කොම තියෙනවා. ඊළඟට වෙබ්සයිට් එකේ සියලුම තොරතුරු සහ ඒ contact numbers email addresses ඔක්කොම තියෙනවා. ඒ වගේම තමන්ගේ මොබයිල් ෆෝන් එකට ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Apple or Android phones වලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඒ හරහා යූස් කරන්න පුළුවන්. ඒ අයට ඊටමත් පහසුවෙන් තමන්ට සිලෙක්ට් කරගන්න පුළුවන් තමන්ට අවශ්‍ය සර්විස් එක. ඒ සර්විස් එක සමහරවිට වෙන්න පුළුවන් පැයක කාර්යයක් වෙන්න පුළුවන්. සමහර දවසක වෙන්න පුළුවන්. අපි කියමුකෝ උදාහරණයක් විදිහට ගත්තොත් ගෙදර ඉන්න patient එයාට කැතිට එකක් මාරු කරන්න වෙන්න පුළුවන්. ඒතර ඒක පොඩි කාලයකට ඒ නර්ස් කෙනෙක්ව ගෙදරට ගෙන්නලා ඒ කාර්යය කරන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම යාළුවට අවශ්‍ය වෙන්න පුළුවන් කෙයාගිව කෙනෙක් තමන්ගේ ගෙදරක ඉන්න කෙනා ගියාට පස්සේ රිප්ලේස්මන්ට් එකක් විදිහට දවස් කීපයකට එහෙම නැත්නම් දවසකට හෝ පැය ගානකට අපිට පැය ගානටද නැත්නම් දවසකටද නැත්නම් මාසයකටද අවශ්‍ය විදිහට අපි ඒ අයගේ අවශ්‍යතාවය අනුව සියා සැපීම තමයි අපේ බලාපොරොත්තුව. ඔව් ඒක ඇත්තටම හරි වැදගත්. මොකද අපි අපේ මේකේ විශේෂත්වය අපේ මේ සර්විස් එකේ ඉන්ඩිවිජුවලයිස්ඩ් කෙයා ප්ලෑන් එකක් තියෙනවා හැම ක්ලයන්ට්ටම. based on their interests මොනවද ඒගොල්ලන්ගේ needs මොනවද කියලා අඳුරගෙන කෙයා ප්ලෑන් එකක් හරහා අනිත් එක ඒක හැමතිස්සෙම අපි assess කරනවා අපේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ව යවනවා නම් අපේ කන්සල්ටන්ට් රිහැබිලිටේෂන් ડોક્ટર චාමර. එතකොට එයා තමයි ඒ කෙයා ප්ලෑන් එක එයාත් එක්ක එකතු වෙලා හදලා එයා තමයි ප්ලෑන් එක දෙන්නේ ෆිසියෝതെරපිස්ට් වලට. එයාගේ රූටින් එක ඕකේ ෆිසියෝതെරපිස්ට් දෙනවා මෙන්න මේක තමයි එක්සර්සයිසස් කරන්න ඕනේ. එයා ප්ලෑන් එකක් දෙනවා. එයාගේ දෙනවා ටාගට්ස් එයාට කරන්න. මේ දවස් වෙනකොට මේක කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා කොලැබොරේෂන් එකක් කියන අතරම ටීම් වර්ක් එකක්. ඒක නිකන් ෆිසියෝതെරපිස්ට්ව ගෙදරට යවලා මේක කරන්න කියන අපි දැන් ඒගොල්ලන්ගේ ඕල්රෙඩි දැන් අපි තුම සර්ජරි එකකින් පස්සේ මොනවා හරි රිකවරි පීරියඩ් එකේ ඒවනම් ඒක ඒ විදිහට ඒගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා ඇති ඒගොල්ලන්ව බලපු ડોක්ටර්. නමුත් මෙතනත් අපේ කන්සල්ටන්ට් ඒවා බලලා අවශ්‍ය වෙලාවට සමහරලාට ඒ අදාළ කන්සල්ටන්ට්ව කන්ටැක්ට් කරලා ඒ විදිහට කෙයා ප්ලෑන් එකක් හදලා තමයි අපි ඒක අප්‍රෝච් කරන්නේ.